හාමුදුරුවනේ පහන තියෙන ලෑල්ල උඩ ආසනේ බැලුවා. හුණු බෙටි විතරක් 100කට වඩා තිබ්බා කිව්වා. පහන තියෙන තැන. මම අදරෑ ගිහින් බලන්නකො. හාමුදුරුවනේ රෙදි කෑල්ලක් අරගෙන පිහ දාලා පත්තර පිටුවක් කෙලවලු. බුදු පිළිමේ හොදලා අතනින් තිබ්බට පස්සේ අපේ තරුණ දරුවෝ මේක කරන්න, අපේ පුතාලා මේ කටයුතු කරන්න, පුතේ අද ගෙදර ඉගෙන ගන්න දරුවන්ට හරි වැදගත් වෙනදුනේ. හේතුව බුද්ධවත කරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. බුද්ධවත කරන මිනිස්සුන්ට කවදාවත් අකුසලයක්වත් වෙන්න දෙන්නේ නැහැ. අම්මලා උදේ නැගිටලා මේක ඉතින් හෙට ඉඳන් කරන්න ඕනේ. ඔය මං හැමදාම කියනවා මේක. වීදුරුවකට වතුර ටිකක් දාලා තාත්තගේ අතට දෙන්නකෝ. බැරිද දෙන්න? තාත්තගේ අතට දීලා කියන්න. පැන් ටික බුදුහාමුදුරුවන්ට පූජා කරන්න. පින් සිද්ධ වෙන්නේ නැත්. ඔකට පැය කීයක් යනවද? විනාඩි 2ක් යයිනේ. බැරිකමද නොකරනකමද ගෙවල් වල? මම කියනවට කරන්නකෝ. කිරි දුරවා වගේ හරියනවා පින්නතුනේ. බුදුහාමුදුරුවන්ට පැන් ටික තියලා අත් දෙක නලලට ගන්නකොට ඇති වෙන හැඟීම ඒක පොඩි එකක් නෙමෙයි. මගේ බුදුහාමුදුරුවන්ට පැන් ටික තිබ්බේ කියන හැඟීම ඇති වෙනවා. මේ සංසාරේ කවදානම් අපි ආය බුදුරජාණන් වහන්සේට පැන් ටිකක්වත් තියන්නද පින්නතුනේ? කල්ප ලක්ෂ ගානකින් තමයි ජීවමාන බුදුවරයෙක් ඉපදිලා ඉන්න සමයක අපිට උත්පත්තිය ලබන්න හම්බෙන්නේ. කවුද දන්නේ මෛත්‍රී බෝධිසත්වයෝ බුදු වෙනකොට අපි තිරිසං ආත්මකවත් හිටියොත් එහෙම පැන් ටිකක්වත් පූජා කෙරිය හැකිද? මෛත්‍රී බෝධිසත්වයෝ බුදු වෙනකොට අපිට පුළුවන්ද නමස්කාරවත් කරගන්න? පින්නතුනේ මේ තමයි ලැබිලා තියෙන දුර්ලභ අවස්ථාව. මේක අම්මා හරි ගස්සලා තාත්තගේ අතට දෙන්න. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා තමයි බුදුහාමුදුරුවෝ. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළම ආනිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුරජාණන් වහන්සේ. පින්නතුනේ එහෙම සැකයක්වත් ඇති වෙන්නේ නැද්ද ඔය ලබනාත්මේ කවුරු වෙලා උපදීද කියලා? මේ ලැබිච්ච ආත්මයේ තියෙන පින්නතුනේ ඊළඟ ආත්ම භාවයන් තීරණය කරන්න. මොක නැතත් කමක් නැහැ. උදේට පැන් ටික තියලා අපේ දරුවන්ට පුරුදු කරමු. තරුණ දුවල පුතාලා මේක කරන්න. පැන් ටික තියලා නමස්කාරවත් කියන්න. උදේ වැඩ පටන් ගන්න දවස ආරම්භ කරන්නේ මගේ බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා කියලා. සංසාරේ කවදනම් පින්නතුනේ අපි ආයේ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්නද? මෙව බල්ලොන්ට බලල්ලොන්ට තේරෙනවද නැන්නේ? මේ හොඳයි මේ නරකයි මේ පව් මේ පින් කියලා මේවා සත්තුන්ට තේරෙන්නේ නැහැ.
තේරුම් ගන්න පුළුවන් එකම ආත්මය මනුෂ්‍යාත්මය. දරුවෝ